නොසැලකිලිමත් රියධාවනයෙන් පසුගිය කාලය පුරාම සිදු වූ රියානතුරු සංඛ්‍යාව විශාලය. ඒ නිසාම අහිමිවුණු ජීවිත සංඛ්‍යාව සහ තුවාල වී සදාකාලික ආබාධිත වූ පිරිස අතිමහත්ය. ඒ සියල්ලම එසේ තිබියදී රියදුරෙකු තම නොසැලකිලිමත් ලෙස රියධාවනයේ හේතුවෙන් පසුගියදා මල්වැනි පුතුන් දෙදෙනෙකුට දිවි අහිමි කළේ ඔවුන් සමග ගිය මවද රෝහලේ දැඩි සත්කාර ඒකකයට යවමින්. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ ඉගෙනුම ලැබමින් සිටි මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටීමට නියමිතව සිටි දසහැවරදි ජනිඳු සී දෙව්මින රත්නායක සහ ඔහුගේ වැඩිමල් සොහොයුරා වන ලෙක්ෂිකන් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය හදාරමින් සිටි මෙවර අපුස සාමාන්‍ය පෙළට පෙනී සිටීමට නියමිතව සිටි 16 හැවිරිදි තරුෂ ධනංජය නිරූෂාන් රත්නායක නැමැති දරුවන් දෙදෙනායි. ඇතුගල අභියස සිදු වූ මේ හදකම්පා කරවන මාරක අනතුරින් ඇතුගල පර්වතය පවා හඬා වැටෙන්නට වූයේ මල්වැනි දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මරණයට පත් වූයේ මොන වරදක් කළාටදැයි ප්‍රශ්න කරමින්. දරුවන්ගේ පියා විදේශගතව රැකියාවක නිරත වන අතර ඔවුන් වාරියපොළ අවුලේගම ගල්වලාගාරයේ ගම්මානයේ පදිංචිව සිටි බව කියයි. මේ දරුවන් මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ තම මව සමග යතුරුපැදියකින් වාරියපොළ අවුලේගම සිට නුවර පිළිමතලාව බලා 28 වෙනිදා අලුයම ගමන් කරමින් සිටියදී බව කියයි. මේ දරුවන්ගේ මව පුතුන් දෙදෙනා නන්වාගෙන කුරුණෑගල නගරය ස්වයංක්‍රීය මාර්ග ආලෝක සංඥා පද්ධතිය මැදින් ගමන් කරමින් සිටියදී නොසිතූ ලෙස අධික වේගයෙන් පැමිණි මගී ප්‍රවාහන බස් රථයක යතුරුපැදිය ගැටී දරු දෙදෙනා හා මව බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි. නමුත් ඒ වන විටත් අසාධ්‍ය තත්වයේ සිටි මේ දරුවන් දෙදෙනා මරණයට පත් වූයේ ඥාතීන් ඇතුළු සියලු දෙනා මහත් කම්පාවට පත් කරමින්. මෙසේ මරණයට පත් වූ දරුවන් අතරින් වැඩිමහල් දරුවා වන තරුෂ ධනංජන පුතු ඔහු අධ්‍යාපනය හැදෑරූ පාසලේ කීර්තිමත් දරුවෙකු විය. පාසලේ විවිධ ක්‍රියාකාරකම් සඳහා විශේෂ දස්කම් දැක් වූ තරුෂ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණි. ඒ සමග පුංචි පුතු වන ජනිඳු ධනංජන කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ විවිධ දක්ෂතා දක්වමින් කැපී පෙනෙන සිසුවෙකු විය. කාතරත් සිත්ගත් පුංචි ජනිඳු කුරුවරුන් අතරද ආදරයට පාත්‍ර වී තිබුණි. ජනිඳු මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණි. පියා විදේශගතව රැකියාවක නිරත වීම හේතුවෙන් දරුවන්ගේ කටයුතු මවට බාර දී තිබූ බව කියයි. ඥාතීන් පවසන්නේ දරුවන්ගේ මව් විසින් ඔලියම දරුවන් අවදි කරමින් දළදා වැඳ පුදා ගැනීමට මෙලෙස යතුරුපැදියෙන් ගමන් කර ඇති බවයි. අලියම 4ට පමණ නිවසින් තම දරුවන් රැගෙන යාමට සැරසෙන විටත් වැඩිමල් පුතු තරුෂ යතුරුපැදියෙන් ගමන් කිරීමට දැඩි අකමැත්තක් පවා දක්වා ඇති. නමුත් මව එයට උරණ වී දරුවා බලෙන්ම සූදානම් කරමින් මේ ගමන ගොස් ඇති බවද පැවසේ. කෙසේ නමුත් කුරුණෑගල නගරයේ මැදින් ගමන් කරන විට අලුයම් කාලයේ මාර්ග ආලෝක සංඥා පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමක් සිදුව නොතිබූ බවද පැවසේ. ඒ නිසාම යතුරුපැදියේ ගමන්ගත් මව මාර්ගයේ පැහැදිලි වීම නිසා වාරියපොළ සිට පැමිණි වේගයෙන්ම නුවර දෙසට ඔරලෝසු කණුවසලින් ගමන් කරමින් සිටියදී නොසිතූ ලෙස අධික වේගයෙන් දඹුල්ලේ සිට පැමිණි මගී ප්‍රවාහන බස් රථය මේ දරුවන් ගමන්ගත් යතුරුපැදියේ ගැටී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මේ අනතුර බස් රථ රියදුරා නොසැලකිලිමත් ලෙස රියධාවනය කිරීම හේතුවෙන් සිදු වූ බවට චෝදනා එල්ල වෙයි. සියල්ල අවසානයේ ලොවක් ජය ගැනීමට සිටි මල්වැනි දරුවන් දෙදෙනෙකුගේ දිවි අහිමි කර තිබුණේ යතුරුපැදිය පැද වූ ඔවුන්ගේ මවද දැඩි ලෙස අසාධ්‍ය මට්ටමට පත් කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරමින්. අනතුරින් පසු විදේශගතව සිටි පියා නැවත නිවසට පැමිණෙන විට වෙනදා සිනාසී ඔහුවෙන මග සරසන පුතුන් දෙදෙනා නිසලව නිවසේ සාලේ මැද සිටිනු දැක මහත් වේදනාවටත් කම්පාවටත් පත්ව හඬා වැටුනේ කුමන වරදක් නිසා තම අහිංසක දරුවන් දෙදෙනා මෙලෙස අහිමි කළා දැයි අසමින්. අනතුර සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය මගින් අත්අඩංගුවටගත් සැකකාර බසයේ රියදුරු කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණ.